Hi, welcome to YouTube channel, Nethu Lifestyle. Press the bell icon. Subscribe. Hi. මම අතනින් වෙන්නේ ගණන් ගන්න එපා අච්චර. බ්ලොග් එකක් ගේන්න ඕනේ කියලා හිතුණා. ඉතින් අපි බලමු අද මොකද වෙන්නේ කියලා. හොස්පිටල් යන්න තියෙනවා. විස්තර ගේන්න, යාතන ගේන්න හැමදේම. ගොඩක් අසනීපෙන් ඉන්න පුඩම් වගේ. බලන්න දෙකම බ්ලොග් එක. ඉතින් කොහොමද මෙතන දැන් වොයිස් කරන්න ඕනේ කියලා හිතුණා. කාලා තමයි යන්න හදන්නේ. ඉතින් ඔය තියෙන්නේ මම හැත්ති වෙන විදිය. චුකුරුද්දන් ඒව මේව නෑ. ඉතින් ඕක තමයි කොහේ ගියත් විදිය. ඕනතන ඉස්සරහා කොණ්ඩේ වදින කොට පොඩි කෑල්ලක් පැනලා තිබ්බ එක ගණන් ගන්න එපා. ඊට පස්සේ පොඩ්ඩක් කරකෝල දාගන්නවා. ඊට පස්සේ පවුඩර් ටිකක් ගාගෙන ලිප්ස්ටික් ටිකක් ගාගත්තා. එච්චරම තමයි. මොකද හොස්පිටල් යන නිසා පොඩ්ඩක් පහසු වෙනවක් මං අඳගෙන ගියේ. සපත්තුවත් මං ඇත්තටම දැම්මේ නෑ. මේ මට ඒකත් කරදර නිසා. මොකද ඇතුළට යද්දී සපත්තු ගලෝ ඉන්න බැරි නිසා සිරිප්පු දෙකක් තමයි නිකන් දාගෙන ගියේ. එකක් කරන්න තියෙන නිසා මං ඉතින් පහසුවෙන් ඔන්න ඔහොම ඇඳගෙන ගියා. ඔන්න දැන් බඩු ටිකක් දාගත්තා. ෆයිල් ඒවා මේවා ගොඩක් තිබ්බයි ටිකක් දාගත්තා. දැන් තමයි යන්න හදන්නේ. ඔන්න ඔහොම ඉතින් යනවා. මගේ වීඩියෝස් තා ටිකක් කුලිටි මදි කියන මට හිතෙනවා. මම ඒ ටික හදාගන්න. ඔන්න මේ අනාතර මගදී ෂෙඩ් එක ඉඳලා තෙල් ගන්න හොඳටම වැස්සා. බලන්නකෝ. ආයෙන හොඳටම වහිනා අපි යනකොට. අංගල පැත්තෙන් තමයි ගියේ. මට හුරු වෙන්නත් එක්ක මම වීඩියෝස් ටිකක් ගේන්නම්. ඔන්න දැන් මාළඹේ පොක්කනවා. ඔය තියෙන්නේ ළමයි ස්කයිවයින් මෝල් එක අලුතෙන් දෙන්නේ මාළඹේ. බලමු අපි එන ගමන් යයිද නැද්ද කියලා. මම දන්නේ හරියටම. බලමු අපි ඒක මාරම ලස්සන එළියට. හරි ආසයි යන්න. මම ගිහිල්ලාම නෑ. බලමු. මේ තියෙන්නේ පාර්ලිමේන්තුව ගාවින් යන පාර. මම ඒ හරියට කියන නම දන්නේ ඇත්තටම. ඔන්න තමයි යන්නේ. මම ඔයාලට පෙන්නන්න නෑ පාර්ලිමේන්තුව මුකුත් කරගන්න බැරි වුණා වැස්සේ හින්දා. පේන්නේ ඒක. ඔන්න දැන් දීත ගාවින් යනවා. ඔන්න ඔහොම තමයි. ඉතින් මම පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා. ඔයාලට නිකන් පෙන්නන්න. ඔයාලා ඉතින් මේව දාන්නවා. මම නිකන් ආයෙ පෙන්නන්න නිකන් ඔහේ ගත්තා. අපි යාළුවනේ 9 වෙනිස් එකට තමයි ආවේ. එතන අපොයින්ට්මන්ට් එකක් දාගත්තා. එතනට තමයි ඔය පෙන්නන්න ආවේ. ඔන්න එතන ගිහුවා. ඊට පස්සේ 10 වෙනි තට්ටුවට යන්න කියලා 10 වෙනි තට්ටුවේ තමයි මගේ ඩොක්ටර් එනවා කිව්වේ. දැන් ඉතින් අපි යනවා. ලිෆ්ට් එකේ තමයි ඉතින් යන්නේ. දුවගෙන ගියා එතනට. දුවගෙන යනකොට ලිෆ්ට් එක වැහුණා. ඔන්නම තමයි. ඊපස්සේ නික ගන්න බැරි වුණා ඉතින්. ඊට පස්සේ ඉතින් ඊළඟ ලිෆ්ට් එකේ ඔන්නම යනවා. මගේ වොයිස් එක ගණන් ගන්න එපා. පොඩ්ඩක් සනීප නැති ගතියක් තියෙනවා. ඒක නිසා වොයිස් එක ගණන් ගන්න එපා යාළුවනේ. ඔන්නම ගියා ඉතින් 10 වෙනි තට්ටුවට. ඔන්න දැන් ඉතින් ඩොක්ටර් එනකම් තමයි ඔන්න හිටියේ. ඇත්තටම පහට එනවා කිව්වා. ආවේ 7ට. පැය දෙකක් විතර පරක් වුණා. කමන්නේ ඉතින් මොනවා කරන්නද නේ? පැයක් පරක් වෙනවා කිව්වම ඉතින් අපි කන්න ගියා. ඊට පස්සේ කාලා එනකොටත්
ආයි කිව්වා අතට ඉන්නේ කියලා. කමන්නේ ඉතින් ඔන්නම ඉඳගෙන ඉන්නවා. අම්මයි තාත්තත් දැන් ඉන්නවා. ඔන්න තමයි ලස්සන. ඇත්තටම හොස්පිටල් එක මාර ෆ්‍රෙන්ඩ්ලි නර්ස්ලා. ඇත්තටම හොඳයි. චූටි බවාලත් එක්කන් ඇවිල්ලා තිබ්බා. ඔය මගේ ෆයිල් එක මියුට් එකේ කරපු ෆයිල් එක. ඔන්න ඔය බිලක් ඉතින් දීලා. ඇත්තටම මම ඩොක්ටර් ගාවට යන්න ගත්තේ නෑ. ඒක තන හරි නැති නිසා. ඩොක්ටර් කිව්වා කිසිම ප්‍රශ්නයක් නෑ. හොඳින් සිද්ධ වෙලා තියෙනවා හැමදේම. ඒක නිසා යා සාමාන්‍ය විදියට ඉන්න කියන ඔන්නම ඉතින් රැය වුණා යනකොට 7:00 විතර වුණා එතනින් එද්දි. ඉතින් ඔන්නම තමයි ඉතින්. දැන් ඉතින් අපි බලමු. ගයිස් ඔන්න ස්කයි වන් එකට අපි යනවා. ඇත්තටම ඔයාලට කියන්න ඕනේ ස්කයි වන් මෝල් එක ඇත්තටම ඔයාලා ගිහින් බලන්න මාරම ලාභයි ගයිස්. ඇඳුම් තියෙනවා, ෂූස්, හැම දෙයක්ම ලාභයි. ඔයාලා ගිහින් නැත්තම් යන්න. මොකද පෙරක් අය හිතනවා ඇති ගණන් වැඩි ඒක නිසා යන්න බෑ කියලා. ඇත්තටම ගිහින් බලන්න මාරම ලාභයි. යන්න ඕන තැනක් තමයි. මං ඉතින් බල හිටියා. වතුර බෝතල් තියෙනවා ඇත්තටම ලස්සන ඒවා. ටෙඩි බියර්ස්ලා ඇත්තටම ගණන් අඩුයි. ඔක්කොම ගණන් අඩුයි. ගිහිල්ලා බලන්න. මාළබේ තමයි තියෙන්නේ. ඔයාලා කොහොමද දන්නවා ඇති. ගොඩක් අඩුයි. ඊට පස්සේ මම පෑන්ට් එකක් ගත්ත ඕනෝක තමයි ගත්තේ. ඒක මාරම ලස්සනයි. ඒකයි තාත්තත් ගත්තා, අම්මත් ගත්තා, මාත් ගත්තා. ඇත්තටම ගායිස් මෙතන ව්ලොග් එක ඉවරයි. Thanks for watching.